හායි කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් හැම කෙනෙක්ම වෙනදා වගේම ආදරෙන් මගේ YouTube channel එකට එකතු කරගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවේ ඔයගොල්ලෝ ආසස් කරන දන්සැල් බත් එකක්. ඉතින් අපි බලමු මේ දන්සැල් බත් එක හදන්නේ කොහොමද කියලා. මම සෝයා මීට්, පරිප්පු ඒ වගේම තව ජාතියකොත් හදලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස දන්සැල් බත් එක හදන්නේ කියලා. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරි ඉතින් මම රයිස් කුකර් එකේ තමයි අද මේ බත් එක හදන්න යන්නේ. ඉතින් මම මෙතන එකතු කරගෙන තියෙනවා බටර්. ඉතින් ඕගොල්ලන්ට බටර් තියෙනවා නම් බටර් දාගන්න. නැත්නම් ඕගොල්ලෝ මේක දුන් තෙල් වලින් හදනවා නම් දුන් තෙල් තියෙනවා නම් ගොඩක් රහයි. ඉතින් මට දුන් තෙල් නැහැ. මම මේ බටර් තමයි එකතු කරේ. ඒකට මම ඔලිව් ඔයිල් චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් ඔලිව් ඔයිල් ටිකත් එකතු කරලා බටර් දාලා තමයි අද මම මේ රයිස් එක හදන්න යන්නේ. ඉතින් මේ තෙල් ටික හොඳට මෙහෙම නටනකොට මම මේකට දාගන්නවා ඉස්සෙල්ලාම කුරුඳු. ඉතින් කුරුඳු දාලා ඒක හොඳට මේක පොඩක් අපි තෙලේ බැද ගන්නවා. ඒක මම මේකට කරදමංගු කරාබුනටිත් එකතු කරගන්නවා. ඊට පස්සේ රම්පේ කරපිංචා දාලා හොඳට මේක ටෙම්පරාදු කරගන්නවා. ඒ අතරට ලුණු ටිකකුත් මම දාගන්නවා. ඉතින් දැන් මම මේ බත් එක හදන්න යන්නේ. හාල් ටික ඉක්මනට මම හොදගත්තා. හොදගෙන ඒකට කහයි ඒ වගේම ලුණු කුඩුයි ටිකක් දාගත්තා. ඉතින් මම අද මේ බත් එක හදන්නේ බාස්මති හාල් වලින්. ඔයගලන්ට මේකට කීරි සම්බා වුණත් ගන්න පුළුවන්. ඉතින් බලමු අපි දැන් මේ බත් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මේ ගත්තු බත් ටික මම දැන් අර ටෙම්පරාදු කරපු රයිස් කුකර් එකේ මම දැන් ටෙම්පරාදු කරානේ ඒකටම එකතු කරන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි දැන් අර හොදාගත්තු හාල් ටික මේකට දාලා හොඳට පොඩ්ඩක් බැද ගන්න ඕන. මේක එතකොට තමයි මේ බත් එකේ තියෙන්නේ අමුතුම රසයක් ඕගොල්ලන්ට එන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ බත් එක අනිවාර්යයෙන්ම හදලා බලන්න. අර දන්සලේ රස අපිට මේ බත් එකෙන් තමයි ගන්න පුළුවන්. ඉතින් හරිම රසට එනවා. බත් එක පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මගේ අර හාල් හොදපු එකේ වතුර ටිකක් තිබුණා යට අඩියේ. ඒක නිසා තමයි මගේ ඔයගලන්ට මේ පේන්නේ නිකන් වතුර ගතියක් තියෙනවා. නැත්තම් මේ බත් එක හොඳට ඩ්‍රයි වෙලා වගේ තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට බැද ගන්න පුළුවන්. ඊට පස්සේ බැදගත්තාම ඊළඟට මම කරේ වතුර ටිකක් බත් එක ඉදෙන ප්‍රමාණයට වතුර දාලා සාමාන්‍ය විදිහට බත් එක උයාගත්තා. හරි එහෙනම් අපි ඊළඟට යන්නේ ඒකට අවශ්‍ය කරීස් ටික හදාගන්න. ඉතින් ඊට කලින් හරි එහෙනම් ඊට කලින් මම කපාගෙන තියාගන්නවා ලුණු, රම්පේ, කරපිංචා, ඒ වගේම කොච්චි, තක්කාලි ඒ ටික මම වෙනම කපාගෙන මෙන්න මේ විදිහට තියාගත්තා. මොකද එතකොට මට ලේසි ටට්ටක් ගාලා අපිට හදන්න පුළුවන්. හරි එහෙනම් ඉස්සෙල්ලාම මොනවද හදන්නේ? නම් ඉස්සෙල්ලාම අපි සොයා මීට් එක හදමු. යමු එහෙනම් ඒ පැත්තට. හරි එහෙනම් මම ඉස්සෙල්ලාම කරන්නේ සොයා මීට් පැකට් එක කඩලා මෙන්න මේ විදිහට දාගන්නවා හට්ටියකට. ඉතින් ඒක දාලා ඒකට අපි ලුණු ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපි ඒකට නටන උණු වතුර එකතු කරගන්නවා. ඉතින් උණු වතුරෙන් හොඳට මේක තඹ ගන්න ඕනේ. තඹලා ඉවර වෙලා හොඳට වතුර පොඩි මිරිකලා අයින් කරනවා. අයින් කරලා මම සොයා මීට් එක ටිකක් කපා ගත්ත පොඩිවට. එතකොට අර ලුණු මිරිස් රස හොඳට අල්ලන නිසා. ඒකටම ඊට පස්සේ මම කහ ඒ වගේම මිරිස් කුඩු අමු 3-5 කුඩු සහ ලුණු එකතු කරගත්තා. එකතු කරගෙන හොඳට ඒක මික්ස් කරගෙන පැත්තකින් තියාගන්නවා. දැන් අපි ටෙම්පරාදුව හදන්න තමයි යන්නේ. ඒකට මම මැටි හට්ටියක් තමයි ගන්නෙ. ඉතින් ඒකට ඔලිව් ඔයිල් දානවා. ඔලිව් ඔයිල් දාලා ඒකට රම්පේ, කරපිංචා, සුදු ලුණු දාලා හොඳට මෙහෙම ටෙම්පරාදු කරගන්නවා. ඒකටම ලුණුත් එකතු කරගන්නවා. ඉතින් ඒකත් හොඳට ටෙම්පරාදු වෙනකොට ඒකට මම දානවා මේ බැදපු 3-5යි ඊළඟට මිරිස් කුඩු ටිකකුත් දාලා ඒක හොඳට මික්ස් කරලා අර අපි අනල පැත්තකින් තියාගත්ත සෝයා මීට් ටිකක් දැන් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා.
ඊට පස්සේ මම ඒකට උඩින් තක්කාලි ටික එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා ඊට පස්සේ අපි පොල් කිරි චුට්ටක් එකතු කරගෙන මේක හිඳෙන්න හදාගන්නවා. එච්චරයි. හරිම ලේසියි. දැන් ඉතින් හදලා ඉවරයි. ඊළඟට මම යන්නේ අපේ සැමන් එකක් තෙල් දාන්න. ඔයගොල්ලෝ ආසයි නේද සැමන් කන්න? ඉතින් ඒකටත් මම ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, ඒ වගේම මිරිස් කුඩු කහ දාලා අත ගාලා තමයි පැත්තකින් තියාගත්තේ. ඉතින් ඊළඟට ඒක ටෙම්පරාදු කරන්න තමයි යන්නේ. ඒකටත් අපිට තෙල් ටිකක් දාලා රාම්පේ කරපිංච සුදු ලුණු ඒ විදිහටම දාලා ඒකට කොච්චි එකතු කරගන්නවා. ඒක හොඳට මික්ස් කරලා දැන් අපි ඒකට එකතු කරගන්නවා තෙලට බලන්නකො මොනවද මම මෙතන එකතු කරන්නේ තක්කාලි, කෑලි මිරිස්, ඒ වගේම මිරිස් කුඩු එකතු කරගෙන අපි අර හදාගත්තු මිශ්‍රණය, ඒ කියන්නේ සැමන් ටික මේකට එකතු කරගන්නවා. ඒකත් හොඳට කලවම් කරලා අපි ඒක මේ ඩ්‍රයි වෙන්න තමයි යන්නේ. අර අන්න ඔය විදිහට. හරි එහෙනම් දැන් ඊළඟට යනවා පරිප්පුවට. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දායි මම මේ ටට්ටක් ගාලා කියන්නේ. ඉතින් පරිප්පු එක හොදලා පෙරලා අපි ගන්නවා. ඒක ඉතින් කියන්න ඕනේ නැහැ. ඉතින් මම මෙතන ඔයගලන්ට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපි හදන්නේ මේක ටෙම්පරාදු කරගන්න. මොකද දන්සලට ටෙම්පරාදු කරලානේ සාමාන්‍යයෙන් කැම තියෙන්නේ. ගොඩක් වෙලා තියා ගන්න ඕනේ හින්දා. ඉතින් ඒකට මම මේ විදිහට ලුණු කරපිංචා ඒ අවශ්‍ය ද්‍රවයන් ටික කපලා ඒකටම දාගත්තා. ඊට පස්සේ මිරිස් කුඩු ඒ වගේම කහ ලුණු ඔය ටික විතරයි මම පරිප්පුවට දාන්නේ. මම 3-5 පාවිච්චි කරන්නේ නැහැ. හරි ඊළඟට මම දානවා ඔලිව් ඔයිල් දාලා සුදු ලුණු. සුදු ලුණු ටිකක් දාලා රම්පේ දාලා ඒක බැදුනයින් පස්සේ තමයි ලුණු ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ ටික හොඳට ඔහොම මික්ස් කරලා රන්වන් පාට වෙනකොට අර හොදාගත්තු පරිප්පු ටික මම මේකට එකතු කරගන්නවා. එච්චරයි. හරිම ලේසි. ඉතින් ඊට පස්සේ මේක කරන්නේ හොඳට බදිනවා අපි. ඉස්සෙල්ලාම කරන්නේ සාමාන්‍ය පරිප්පුවක් වගේ නෙමෙයි. මේක හොඳට අන්න තෙලෙන් හොඳට ඔන්නෝම බැද ගන්නවා. ඊට පස්සේ වතුර චුට්ටක් එකතු කරලා පරිප්පුව ටෙම්පරාදු කරගෙන උයා ගන්නවා. ඊට පස්සේ අන්තිමට කිරි චුට්ටක් එකතු කරගන්නවා. ඊළඟට පරිප්පුව ඉවරයි. ඔන්නෝක තමයි අපේ පරිප්පුව. ඔයගලන්ට ඕන නම් හිඳලා ගන්නත් පුළුවන්. මං හොදි චුට්ටක් වගේ තියාගත්තා. ඔන්න ඔහොම. හරිනේ. දැන් පේනවනේ බුබුලු දාලා නටනවා. හරි. දැන් එහෙනම් අපේ දන්සල් බත් එක හදාගෙන ඉවරයි. ඉතින් අද මම හදලා තියෙන්නේ ලස්සන කහ බත් එකක්. ඊළඟට හැදුවේ රසම රස පරිප්පුවක්. ඊට පස්සේ සොයා මීට් කරියක්. ඊළඟට සමන් තෙල් දාලා හැදුවා. ඉතින් මේ විදිහට තමයි මන් දන්සල් බත් එක හැදුවේ. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට හදලා බලලා මට ලස්සන කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. බයි.